ඒක දිව කොට දැන් මට හිතුණා මුන්ට කරන්ට් එක වෙදෙන්නේ නැද්ද? එන පොඩි කාලේ නම් මාළු හැදුවට ළමයි එක එක කාලවල ඉඳලා තියෙන විවිධ මාළු මොකද මැරෙනවනේ මං හදන හැදිල්ලට. එක එක જાතිය මාළු කාෆ්ලා ගෝල් ෆිෂ්ලා නම් මම ඔක්කොම ඉන්නවා ඉතින් හරිද? ටැංකි සුද්දෙක් එහෙමත් ඉන්නවා. මට හිතුණා මාළු ටැංකියට ලයිට් එකක් දාන්න ඕන. ලයිට් එක මම දාන්න තීරණය කරේ නම් ටැංකිය උඩින් නෙමෙයි. මට ඕන ටැංකිය ඇතුලේ. කියන්නේ වතුර ඇතුලෙන් බල්බ් පත්තු වෙන්න. පත්තු වුණා. මාර ලස්සන වතුර ඇතුලේ බල්බ් පත්තු වෙනවා ළමයි. මට හිතුණා මුන්ට කරන්ට් එක වෙදෙන්නේ නැද්ද? මං ඊට පස්සේ කරන්නේ අත දැම්ම වතුරට. නෑ නෑ මුකුත් උන්නේ නෑ. මම සෙරප්පු දෙක දාන්න දෙටි. ඔව් ගැලෙව්වා. දැම්ම මුකුත් උන්නේ නෑ. අතට කරන්ට් එක වැදුන්නේ නැති බව ඇත්ත. හරි අත ටිකක් කොහොම ගොරෝසු එහෙමනේ. තව සංවේදී විදියට ඕක චෙක් කරන්න ඕන කියලා හිතනවා. වතුරට ඇඟිලි නැහැ වතුර හොඳට පුරවලා තිබ්බේ හරිද? මම පොඩ්ඩක් ඒක දිව කොට දැන් මම ගාලා දුනෝකි. අම්මා බබා. ඒ කියන්නේ අර මාළු ටික ඉච්චලා කරන්ට් එක වැදිදින් දෙල් දින්නේ. කතා කරන්න පුළුවන් නම් පුතේ උන් හරිද? වැඩි හොඳයි. උන් බනන බැරිනම් මට හිතා ගන්න පුළුවන්. ටැංකිය හිටපු ටැංකි සුද්දෙන් අර වීදුරට ඇලිච්ච එක ඌත් පීනුවා. බැලින්නම් උන් කරන්ට් එක වැදිලා පීනලා තියෙන්නේ. සිරාම සිද්ධියේ ඈ. නෑ ගාලා දුනා.